Hello guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ hair care tip එකක් පිළිබඳව. ඉතින් ඔයාගේ කොණ්ඩෙත් මෙන්න මේ වගේ ගැලවිලා යනවා නම් ශක්තිමත් භාවයෙන් අඩුයි නම් ඒ වගේම හිස්සොරි කරදරෙන් ඔයත් පීඩා විඳිනවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඔයාට මේ hair care tip එක කරන්න ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ. ඒ තමයි උළුහාල් සහ පොල් තෙල්. ඉතින් අපි බලමු මේක අපි කොහොමද කරන්නේ කියලා. ඉස්සරලාම ඔයා මෙන්න මේ වගේ වාජනයක් ලිපේ තියාගෙන මේක මද ගින්දරේ පොඩ්ඩක් රත් වෙන්න දෙන අතරතුරදී ඔයා පාවිච්චි කරන hair oil එකෙන් මේස හැඳි දෙකක් වගේ මේ වාජනයට දාගන්න ඕනේ. පොඩ්ඩක් රත් කරගන්න ඕනේ. මේකට ඔයාට පොල් තෙල් එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ඕනෙම hair oil එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකට මේස හැඳි දෙකක් හෝ තුනක් ඔයාගේ අවශ්‍යතාවය පරිදි ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව එකතු කරගන්න පුළුවන්. ඊළඟට තමයි අපේ මේ hair care tip එකේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන උළුහාල් අපි මේකට එකතු කරගන්න හදන්නේ. ඉතින් මේකට උළුහාල් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මෙහෙම කරද්දී ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ලිප ඕෆ් කරගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් අපේ උළුහාල් ටික කළු පාට වෙන්න බලනවා. කළු පාට වෙන්න නොදී මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා රන්මන් පාට වගේ වෙනකන් චුට්ටක් මේක බැදෙන්න දෙන්න ඕන. මේ විදිහට බැදගත්තු උළුහාල් ටික ඔයා හොඳට නිවෙන්න දෙන්න ඕනේ. ඉතින් මේක ගොඩක් රස්නේ පිටින් අපිට ඔළුවට දාලා මසාජ් කරගන්න බැහැනේ. ඒ නිසා අපි මේක ගොඩක් හොඳට නිවෙන්න දෙන්න ඕනේ. මේක නිවුණයින් පස්සේ උළුහාල් ටික වෙන් කරලා මෙන්න මේ විදිහට වෙනත් භාජනයකට දාගන්න ඕනේ. මොකක් හරි පිරිසිදු භාජනයකට අපි මේක වෙන් කරගන්න ඕනේ උළුහාල් ටික සහ පොල් තෙල් ටික වෙන වෙනම. ඉතින් ඔන්න ඊට පස්සේ තමයි අපි හදාගත්ත මේ ඔයිල් එක අපේ කොණ්ඩෙට ඇප්ලයි කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය ඝනත්වය අනුව ඔයා ඉස්සෙල්ලාම ඔයාට පහසු විදිහට කොණ්ඩේ වෙන් කරලා බෙදා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි අර උළුහාල් එක්ක රත් කරගත්ත අපේ තෙල් එක අපේ කොණ්ඩෙට හොඳට ඇප්ලයි කරගන්නයි තියෙන්නේ. ඉතින් පොඩි පොඩි සෙක්ෂන් වලට ඔයාගේ කොණ්ඩේ බෙදලා ඔයාට පහසු ආකාරයට මෙන්න මේ විදිහට ඔයාට මේ ඔයිල් එක අරගෙන ඔයාගේ ඔළුවේ හොඳට ස්කැල්ප් එක ඒ වගේම හිස කේස් මේ සියලු දේම අහුවෙන විදිහට හොඳට මසාජ් කරගන්නයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ කොණ්ඩේ අග හිස් පුපුරලා නම් කොණ්ඩේ ශක්තිමත් භාවයෙන් අඩුයි නම් කොණ්ඩේ ගැලවිලා යනවා නම් ඔයාට පුළුවන් අග හිස් වල ඉඳන්ම මේ ඔයිල් එක ඇප්ලයි කරන්න. ඉතින් මේක හොඳට ඔයාගේ කොණ්ඩේට ඇප්ලයි කරගත්තයින් පස්සේ ඔයාට මේක කොණ්ඩේ හොඳට උඩට බැඳගෙන තියාගෙන ඉඳලා විනාඩි 45ක් පැය භාගයක් වගේ කාලයක් තියාගෙන ඉඳලා ඔයාට පුළුවන් මේක වොෂ් කරලා දාන්න. ඉතින් ඔයාට මේ ට්‍රීට්මන්ට් එක සතියකට දෙපාරක් වගේ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයාගේ කොණ්ඩේ ගැලවී යන එක අඩු වෙනවා. ඒ වගේම තමයි කොණ්ඩේ පොඩ්ඩක් ශක්තිමත් භාවයෙන් අඩුයි නම් ඒක ශක්තිමත් භාවයක් ඇති වෙනවා. කොණ්ඩේ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි උළුහාල් කියලා කියන්නේ හිස්සොරි වලට ගොඩාක් හොඳ දෙයක්. ඉතින් ඔයාගේ කොණ්ඩේ හිස්සොරි තියෙනවා නම් ඒක නැති වෙන්න නැති කරගන්න වගේම ගොඩක් දේවල් වලට මේ hair oil එක උපකාරී වෙනවා. ඉතින් ඔයාට හරිම පහසුයි අමුද්‍රව්‍ය දෙකකින් මේ ට්‍රීට්මන්ට් එක ඔයාට ගෙදරදීම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අදම try කරලා බලන්න.